මේ දවස්වල හිරිපොඳ වැස්ස ඔයත් ආදරයෙන් නරඹනවා නේද? අපේ චූටි දෝනි තමයි තිදස්වයි ආත්මිවයි ආයෙත් එකතු කරන්නේ. තිදස් දන්නේ නෑ මේ ආයින්නේ එයාගේ ඇත්තම ආත්මිත් එක කියලා. මතකයේ අමතක වුණ ආත්මි දන්නේ නෑ මේ එයා කලින් ආදරය කරපු තිදස්මයි කියලා. ඉතින් මේ මැද්දේ ඉන්න චූටි දෝනි එයා අම්මව මේ සංදේශී ආන්ටිගෙන් දකිනවා. සොබාදහම මේ තුන් දෙනා එකට එකතු කරනවා වගේ ඔෆිස් එකේදී හැම වෙලාවෙම මේ තුන් දෙනා එකට මුණ ගැස්සවනවා. ඉතින් මේ හැම දෙයකටම චූටි දෝනි තමයි උදව් වෙන්නේ. ඉතින් එයත් එක්ක ආදරයෙන් බැඳෙන සංදේශී ටිකෙන් ටික තිදස් වෙතත් ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. චූටි දෝනි පාක් යන්න කතා කරන වෙලාවට සංදේශී ආන්ටිවත් එක්කන්යන් කියලා තාත්තට කියනවා. ඉතින් තිදස් ඇවිල්ලා සංදේශිගෙන් අහනවා අපිත් එක්ක පාක් යමුද? ඔයා කැමති නම් අපිත් එක්ක එන්න කියලා. සංදේශී ආයේ දෙපාරක් හිතන්නේ එයා ඒ ගමන යන්න කැමති වෙනවා. ඉතින් එයාලා සතුටෙන් එදා දවස ගත කරනවා. ගෙදර ඇවිත් ඒ ෆොටෝස් සතුටින් බලන ආත්මි ඒව නිරාශාක්කිත් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්නේ. දෙන්නත් එක්ක සතුටින් එදා දවසේ වෙච්ච දේවල් ඔක්කොම කතා වෙනවා. පුළුවන් හැම අතකින්ම නිරාශාක්කිත් ඒ තුන්දෙනාව එකතු කරන්න තමයි කල්පනා කරන්නේ. ඉතින් හරිම සතුටෙන් තමයි ආත්මි මේ දවස්වල ගත කරන්නේ. එයාගේ මතකයේ අමතක වුණ එකත් ඇත්තටම හොඳයි. ඒක නිසා ඒ තුන්දෙනාම සතුටෙන් ඉන්නවා. ඉතින් ටිකින් ටික තිදස් ආත්මිට තව තව ලං වෙනවා. එයාව ඩ්‍රොප් කරන්න එකගෙන යනවා. ඒගොල්ලෝ සතුටින් කතා කරනවා. මෙව මැද්දට පනින ඔෆිස් එකේ බොස්ගේ දුව ඔලිවියා හැම තිස්සෙම ආත්මිට කරදර කරන එකමයි කරන්නේ. ඉතින් තිදස් කියන්නේ ඔය ඒ දේවල් ගණන් ගන්න එපා. කිසිම තේරුමක් නැහැ. එයා හරි මෝඩි විදිහටයි හැසිරෙන්නේ කියලා. ඉතින් කොහොම හරි මල හරිම සතුටින් වාහනේ කතා කර කර යනවා. තව ඒගොල්ලෝ ලයිෆ් එකේ ගොඩක් දේවල් ෂෙයා කරගන්නවා. ටිකින් ටික මේ දෙන්න දන්නේම නැතුව දෙන්නට දෙන්න ලං වෙනවා. තිදස් සංදේශයෙන් එයාගේ පරණ ආත්මිව දකින්න පටන් ගන්නවා. ඉතින් ගෙදර ගිහිල්ලා එයා හරිම සතුටින් ඉන්නේ. නංගිටත් මේක පෙනිලා එයා අයියාගෙන් අහනවා අයියා මේ දවස්වල හරිම සතුටින් නේද ඉන්නේ මොකද්ද හේතුව? ඔෆිස් එකේ ලස්සන අක්කි කෙනෙක්ට හරි වගේ හිත ගියාද කියලා. ඉතින් එහෙම මොකුත් නෑ නංගි. සංදේශයක්ද හේතුව කියලා අහුවම මොකද්ද මන්ද හේතුවකට මුළු ඔෆිස් එකම සතුටින් පිරලා තියෙන්නේ. මම හරිම සතුටින් ඉන්නේ කියලා ඉතින් එයා කියනවා. ඇත්තටම තිදස් දන්නේත් නෑ එයා සංදේශයට ආදරය කරන්න පටන් ගන්නවා. සංදේශිත් එහෙමයි. ඉතින් ඔෆිස් එකේදී නිතරම ඒ දෙන්න හම්බෙන හැම වෙලාවටම කතා බහ කරනවා. ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ දේවල් ෂෙයා කරගන්නවා. මේ හැම දෙයකම චූටි දෝනි තමයි ඉතින් උදව් වෙන්නේ. කොහොම හරි සබාදහම ඒගොල්ලෝ එකතු කරලා තියට හරිම අපූර්ව විදියට. ඉතින් මම කතා බහ කරද්දි තිදස් කියනවා මෙයාගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් උත් ආත්මි කියලා. ඊට පස්සේ සංදේශිත් කියනවා මගේ නමෙත් තියෙන ආත්මි කොටසක් තියෙනවා කියලා. ඉතින් තිදස්ට හරිම සතුටුයි. ඉතින් තිදස් පරණ ආත්මික දේවලුත් හරිම සතුටින් මතක් කරනවා. එයා ඒකේ hina වෙන විදිය ඒ හැමදේම හරි ආසාවෙන් ආත්මි බලන් ඉන්නවා. මේ දෙන්නට දෙන්න ඇත්තටම ඒ දෙන්නමයි මේ ඉන්නේ කියන එක දන්නේ නැතත් හරිම ආදරයෙන් ඉන්නවා. ඉතින් දෙන්නම් කතාව හරිම ආසාවෙන් බලන්න හිතෙනවා. ඉස්සරහට මේගොල්ලෝගේ ආදරයට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැතුව කතාව ගලාගෙන යනවනම් ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙන් ආයෙත් කතාවත් එක්ක එකතු වෙයි කියලා මම හිතනවා. ඉතින් මේගොල්ලෝගේ ආදරයට හරස් කපන්න ඔෆිස් එකෙත් ගොඩක් අය බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ හරිම ඉරිසියයි මේගොල්ලෝ එකතු වෙනවට. මොකද ඒගොල්ලන්ට තිදස් එක යාළු වෙන්න හම්බුනේ නැහැනේ. ඉතින් අන්තිමට ගෙදර ගිහින් ඔය හැමදේම ආත්මි කතා කරන්නේ නිරාශාක්කිත් එක්ක. ගෙදර අතින්නවනේ මෙයාලට වෙන මහතුරෙක්. පේෂල් අයියත් මොන වගේ ප්‍රශ්න ඇති කරයිද දන්නේ නැහැ. කොහොම වුණත්
මේගොල්ලොන්ගේ ආදරේ ලස්සනට කොහොම හරි හැමතිස්සෙම ආදරෙන් එකතු වෙලා ඉන්න ලැබෙනවා නම් කතාව හරිම ලස්සන වේවි. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්නකෝ. ගිහින් එන්නම්.